Has Events and Entertainment organise කරන BNS හද ගැස්ම Unplugged live show එක අද දවසේ ලොස් ඇන්ජලිස් වල රොස්මීඩ් හයි ඔඩිටෝරියම් එකේ පැවැත්වෙනවා කියලා අපි හැමෝම මේ වෙනකොටත් දන්නවා. ඉතින් සතුටින් කියන්නට ඕනේ අද දවසේ මේ ස්ථානයට BNS ලට ආදරය කරන විශාල පිරිසක් මේ වෙනකොටත් පැමිණෙමින් ඉන්නවා කියලා. ඉතින් අද දවසේ මේ BNS හද ගැස්ම මේ අති දැවැන්ත ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Fin TV USA අපි. ඉතින් Fin TV USA අපි මේ මොහොත අවස්ථාවක් කරගන්නවා හස් Events and Entertainment වෙනුවෙන් හසන්ජිත්ටත් ගයේෂාටත් ස්තුතියි කියලා කියන්න. ඉතින් එහෙමනම් අපි තවත් වෙලාව ගන්න නැතුව අපි ඉක්මනින් ගිහින් බලමු BNS ලගේ හද ගැස්ම කොහොමද කියලා. මම අහන්න කැමතියි අද දවසේ ඔබ ආයතනයයි මෙවැනි දැවැන්ත ප්‍රසංගයක් එක්ක එකතු වෙන්න හිතුවේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නිරෝ වර්ල්ඩ් ක්‍රූසස් කියලා කියන්නේ මම හිතන්නේ ලෝකේ ඕනෑම ක්‍රූස් ලයින් එකකට ඒ කියන්නේ වැකේෂන් එකකට යන්න පුළුවන් කම්පැනි එකක්. අපි බේස්ඩ් ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා වල. ඉතින් BNS කියලා කියන්නේ ලොකු දැවැන්ත චරිතයක් සහ ලොකු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම හිතුවා අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක මේ බ්‍රෑන්ඩ් එකකට යන්න පුළුවන් නම් ඉතින් මම හිතනවා හොඳම අවස්ථාව මේක තමයි කියලා. එහෙනම් තමයි අපි අත්දැක ගත්තේ BNS එක නිරෝ වර්ල්ඩ් ක්‍රූසස්. I'm really excited that Bhati and Santosh are back here in LA for a second time. It's so amazing. It's really good to bring the community together. I feel like these are the only events that the Sri Lankan community has to come together and like celebrate and enjoy all the incredible music. So I'm really excited. And I'm excited to see them. They are great people. I know they're awesome. They're going to have a great show. And wish them all the best, and we are there to support them all the way. Thank you so much. I am so excited. I mean, BNS, I'm their biggest fans, and I mean, we can have them like every year. And I know, right? Thanks for bringing them back. They are our friends too, so I'm super excited to see them. So we've come a long way. I think we can support these artists coming in over here, making a difference for the culture here, right? We need to be recognized. We need to be on a platform, right? So that's what I'm all hoping for and to do. And I hope this concert does that the same way as well. I'm happy to be a sponsor. I'm happy to do whatever it takes. But Sri Lanka needs to be on the map. On the map. 100% no cap. I am here for the vibes, and I do very much enjoy going to these Sri Lankan events. These are just so special, and honestly, I wish everyone and more people would know about these events because honestly, they're great. The people are amazing. I mean, yeah, the food, the people, the places, everything. So I'm excited to be here, and I'm glad to be here. Thank you so much. I think it's a well-organized show, and I saw the marketing, and we are looking forward to a fantastic evening. ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බරයි. මොකද බාතිය සන්තෝෂ් කියන්නේ 90 දශකයේ විශේෂයෙන් තරුණ හදවත්වලට කතා කරපු චරිත. ඉතින් අදටත් ඔවුන් ඒ වගේමයි තරුණ හදවත්වලට විතරක් නෙමෙයි හැමෝටම එක විදියට ආමන්ත්‍රණය කරන ඒ සංගීත වල ඉතින් බොහොම ආදරෙන් වැළඳ ගන්නවා ඔවුන්ව. ගයේෂා පෙරේරා අපේ ආදරණීය රංගන ශිල්පිනිය. ඇත්තටම මේ හස් Events and Entertainment වගේම ගයේෂා පෙරේරා ෆිල්ම්ස් මේ ඔබ දෙපළ යන ගමන හරි සුන්දරයි, හරි ආදරණීයයි. අපි මේ ගමනට හරි ආදරෙයි. මොකද අපි හැමෝම දන්නවා මේ රටින් එපිට ජීවත් වෙන ශ්‍රී ලාංකික අපි හැමෝටම ඔබ දෙපළ එකතු වෙලා කරන්නේ අපේ හිතවලට සතුටක් එකතු කරන එක කියලා. ඉතින් අද දවසත් ඒ සාර්ථකත්වයේ ගමනේ තවත් එක දවසක්. අද මේ මොහොතේ දැනෙන සතුට ගැන අපිට කියමුද? ඇත්තටම ඉතින් හසන්ජිත් අද මේ කොන්සර්ට් එක කරන්න විශාල විදියට මහන්සි වුණා. මොකද මේ වගේ යුද්ධමය තත්ත්වයක් යටතේ, ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකාව, ඉරානය, ඊශ්‍රායලය කියන මේ රටවල් ඒත් එක්කම තව රටවල් වලට මේ සිද්ධ කරන අවස්ථාවේදී මෙහෙම අපි මේ කොන්සර්ට් එකක් කරනවා කියන එකත් මම හිතන්නේ විශාල අභියෝගයක්. ඉතින් හසන්ජිත්තේ ගත්තා ඒක හිත ඇතුළට මේක අරගෙන මේක කරනවාමයි කියලා හිතලා ඉතින් මුළු ඇමරිකාව පුරා මේ USA ටුවර් එක කරන්න යා මහන්සි වුණා. ඉතින් මට සතුටුයි. ඉතින් අපි කරන්නේ බොහොම සුළු දෙයක් පිටිපස්සේ ඉඳගෙන. ඉතින් එයාගේ තිබිච්ච ශක්තිය මම හිතන්නේ මේ එයාට මම හිතන්නේ එයාගේ ජීවිතේ ඉස්සරහා මම හිතන්නේ මීට වඩා හොඳ ලොකු ඉදිරි ගමනකට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
අනිවාර්යයෙන්ම ඒ ගමනට අපි ෆින් TV USA ශ්‍රී ලාංකික අපි හැමෝම වෙනුවෙන් අපි ආශිර්වාද කරනවා. ස්තුතියි ගයිෂා. ඔබේ හදගැස්ම අපේ හදගැස්මයි. Bhatia Santosh එසේත් නැතිනම් BNS Los Angeles ප්‍රසංගය has event and entertainment වෙනුවෙන් ආරම්භ කරන්නටයි මේ සූදානම. has event and entertainment වෙනුවෙන් මේ ආදරණීය ලෙන්ගතු පිළිගැනීම බොහොම ආදරයෙන්. Good evening, ladies and gentlemen. Good evening. Good to see you, LA. Good Absolutely evening, lovely. Los Angeles. Lovely to have you here. Are you We okay? just finished Seattle and we're gonna give you a beautiful show, guys. All right, let's do this. So this show is going to be මේ show එක ටිකක් වෙනස් show එකක්. මේකදී ඔයගලන් අපේ ආස කරන සින්දු අපි 30ක් විතර කියනවා. ඔයගලන්ට අපිත් එක්ක කියන්න පුළුවන් you guys can enjoy the show. Can I see the people at the back channel? Hi. Good to see you. Everybody, all right. All right, ladies and gentlemen. මරියාවට නෑ මේ දුක කීවේ දැල්ලේ හැදුවට බරු දැල් පන්නේ මුහුදු නොයාමන් නුඹව රකින්නේ කොහොමද කියපන් මගේ රාත්තරනේ හොයියා 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 Unuhuma vida vida si ulanga denune maya Satta ilandune ave sandavata maya සරාගීනුවන් ඡාය අදේ දැල්විලාවා ඔබයි නේද පිම් වසානේ Unuhuma vida vida si ulanga denune maya Satta ilandune ave sandavata maya සරාගීනුවන් ඡාය අදේ දැල්විලාවා ඔබයි නේද පිම් වසානේ මට වැඩි කර දුන්න හැකි වුණත් පත්නිටත් දරුවට කවන්න මාස්ටර්ස මගේ හිමි තැන දෙන බාගෝ අනේස අනුකම්පා නොසිතේදෝ අපාතුරේ කවදිල්ලේ තරංගෙවේ මෙමෙන් මට කල්ගත වෙයි අනේස අපි විතුරනු වෙයිදෝ සුවදේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අමමී ජීවිතේ ඉරිකෝඩු හිතට අරනුමේ දැස යමුනා මගේ කෝලකමට ලොල හැඟුම තුඹට පේමුනා ආයන සඳවත් මනරම් තනිකම බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින්
තුරුළුවෙමි දිවිය පුරා ළඟ ඉඳමා සංසාරේ I'm gonna
සැලුවා මේ රාත්‍රියේ ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුමතින් නැති ඔබ ඉන්න මා කෙරේ ඔබ වේද මතුදාක මා ලබන රම්මදී ශාන්තී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ ජීවිතේ ඉස්කමින් දුන්යාමයේ ගිත් පැරුණේ සත්වකින් ඔබය හදරැන්දු සුරබුන් ඒගුම් කොයි ලෙසින් සිත්සේ මම සම්ද සොඳුරේ සරාසීන රහසේ දිවුරා කියා සිතේ කඳුළු පහසේ Sinar oh yeah vidahama hada situ vili vila kalamba haradama obagiyada hundana tamat radila Rasvidana samanaliyakage niyyak labunama rakagannan dura avakase niyadata aave gosudu yakipuru netlemunama niridennam mulu hadapatte mahavirasema Rasvidana samanaliyakage niyyak labunama rakagannan dura avakase niyadata you down, chewing up for this pitchy out. Tryna make it to the day, tryna keep it real. Through the drama like a breeze, over trouble water. I keep it head up, sun sit together. It's time to show the whole world what you made up. And even though we're different, we share the same flesh and blood. And I know that I had a faith to guide out. Sunnasin Aveva sita sadakse Me jivite Sokha kandulanivu Santosayen Tunjame sita fireva lovely couple. They are the Please ones give a who hand put to this us Iron Lady. the entire tour together. Right. Come on, everybody, give it up for Hasanjit and Gaisha and Hasanjit, you want to say they've put something? everything together. Thank you, Bhati Ayya, Santosh Ayya. I think I know them Thank you. for 30 years. I got to know him in 1996 when he was a president scout at Ananda College and I was a junior scout at Nalanda College. So he and Santosh used to, he was a scout at Royal College too. So they used, that's how they met, okay? Yeah, long years ago. So when they started first singing at the scouting campfires and we used to be small scouts, junior scouts, used to sing with them. So I had a lot of memories with them. I grew up under them. I love them like my life. He and him made me an organizer, teach me music. This is what we know. Like some people ask us, like, why do you do concerts, movies in USA? This is what we know. We don't know anything else. Like we don't know how to farm. We don't know how to do construction or anything.
both of us met through art, and this is what we know, and this is what we are delivering to you. So forgive us if you have done any mistakes. I love my Sri Lankans, I love my crowd. We will continue to do this as far as we can go. And also Hasanjit, Thank you. Something in Sri Lanka, what we don't appreciate in our culture for all these years in that country, right? We don't appreciate the entrepreneurship, the entrepreneur, right? Starting from small days, even for the children, if it's business or entrepreneurship, it was never seen as a very profound thing, right? But nowadays, it is changing. Back over there in the country, all the youngsters are getting into entrepreneurship. So, something that I really appreciate and I really admire you, Hasanjit and Gaesha, is the entrepreneurship. They've come to this land and done something different and also taking Sri Lanka forward. Yes, of course. But first of all, Also, one more thing, Hasanjit, like the time right now is a very difficult time. It's not easy to do a concert. Like this concert was only possible because of Prime Land. Where are they? Thank you so much. Love can make you feel so bright. Love can make you feel so high. I say, I love can make you feel so good. I love can make you wanna go. I love can make you feel so bright. Love can make you feel so high. I say, I love can make you feel so good. I love can make you wanna go. Everybody put your hands up, come on. Everybody put your hands up, come on. Everybody put your hands up. අපි ආදරේම කරන ගීත සජීවීව රස විඳින්න ලැබෙනවා නම් ඒක කොයිතරම්නම් ලොකු සතුටක්ද නේද? ඉතින් අද දවසේ ඒ සතුට අපට ලැබුණේ BNS හදගැස්ම නිසා. අන්න ඒ සතුට ඔබේ හදවතේ මිතුරු කරමින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ෆින් TV LA live තුලින් සමුගෙන යන්න. එහෙනම් සමුගන්න මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා. අද මේ දැනෙච්ච සතුට අමතක කරන්න නම් එපා. අපි ගිහිල්ලා එන්නම්. මම ආශා